ආයිබෝන් සුබෝදෑසනක් ප්‍රාර්ථනා කරන හැම කෙනෙකුටම ඔබ ගොඩක් ප්‍රිය කරන විශේෂාංගයක්. ඔබ ගොඩක් ආදරය කරන චරිතයක් එක්ක වෙනස් වූ කතා බහක යෙදෙන වෙලාව කියලා ඔබ දන්නවා සඳා දවස. ඉතින් එකතු වෙන්න අදත් ඔබ ගොඩක් ආදරය කරන කලා ශාස්ත්‍රය තුළ දැවැන්ත චරිතයක් එක්ක ටිකක් වෙනස් වූ කතා බහක යෙදෙන්න අපි සූදානම්. ඒ නිසා එකතු වෙන්න මේ විශේෂාංගය මම නොවේයි මම. කලා ශාස්ත්‍රය තුළ බොහොම දැවැන්ත චරිතයක්. දශක 3කට එහා ගිය අත්දැකීම් අතීතයක් තියෙනවා කලාව තුළ. ඒ වගේම අපිට කලාවෙන් පිටස්තරව අපේ සමාජය දිහා බැලුවාම අපිට මේ විදිහට ඔහු හඳුන්වන්න පුළුවන්. බොහොම සුන්දර අපි ගොඩක් ආදරය කරන කලා ශාස්ත්‍රය තුළ ජනප්‍රිය ප්‍රවීණ රංගන ශිල්පිනියකගේ ආදරණීය ස්වාමි පුරුෂයා විදිහට හඳුන්වන්නත් පුළුවන්. ඒ වගේම බොහොම සුන්දර ලස්සන රුවැති දියණිවරුන් දෙදෙනෙක්ගේ ආදරණීය පියා විදිහටත් හඳුන්වන්න පුළුවන්. කුසුම් රේණු කිව්වහම කවුද? දන්නවනේ. ඒ තමයි ජූඩ් නීල් ශ්‍රේයන්ත මෙන්ඩිස්. ආයුබෝන්. ආයුබෝන්. මම සම්පූර්ණ නම කිව්ව හරියද? ඔව් තව කැලලක් ඉස්සරහට තිබ්බා. මොකද්ද? අබේනායක කියලා කැලලක්. අබේනායක. අබේනායක ජූඩ් නීල් ශ්‍රේයන්ත මෙන්ඩිස්. ඔව්. දැන් මම අද කතා කරන්නේ මේ රත්තරන් කියලා වාට. ඒ මොකද මේ මට ප්‍රශ්නයක් තිබ්බා අපේ ඉඳලම දැන් කලා ශාස්ත්‍රය තුළ අපි ගොඩක් වෙලාවට මේ අපේ තියෙන බැඳීම් එක්ක අපේ මේ සංස්කෘතියත් එක්ක අපි හැමෝටම ගොඩක් වෙලාවට ආමන්ත්‍රණය කරනවා අක්කේ අයියේ කියලා. නමුත් මාධ්‍ය තුළ මම දන්නේ නැහැ කොතරම් මේක සුදුසුද කියන එක. මම ඇහුවා ශ්‍රේයන්ත කියලා කතා කළොත් මට බණී ඕගොල්ලෝ. කිසිම ගරුත්වයක් නැහැ නේ මේ අයශර මෙහෙම කතා කරනවද මේ ප්‍රවීණ දැවන්ත චරිතයත් එක්ක කියලා. ඉතින් අනේ ඔයාට ඕන විදිහට කතා කරන්න මට රත්තරන් කියලා කතා කළත් කමක් නැහැ කියපු නිසා ඔන්න රත්තරන් කියලා තමයි දැන් මේ වැඩසටහන ආරම්භ කරන්නේ. ඉතින් ප්‍රශ්න තියෙනවා අපිට අහන්න. ඒ ප්‍රශ්න වලට අපි හිතනවා අපිට ගොඩාක් දේවල් අද දවසේ ඉගෙන ගන්නත් ලැබෙයි කියලා. ඒ ප්‍රශ්න අහගෙන යන අතරතුරේදී බොහොම දක්ෂ චිත්‍ර නිර්මාණ ශිල්පිනියක් වෙනදා වගේම ශාමේන් අපිත් එක්ක එකතු වෙලා ඉන්නවා ශ්‍රේයන්ත මෙන්ඩිස්ගේ ඒ ලස්සන රුව චිත්‍රයට නගන්න. ආයිබෝන් ශාමේ. ඔව් එහෙමනම් මොනවට වැඩේ කරගෙන යන්න පුළුවන්. පළවෙනි ප්‍රශ්නේ අහන්නද? හොඳයි. පළවෙනි ප්‍රශ්නේ මට හිතන අහන්න කලින් හෙට්ටි කොල්ල කිව්වේ හෙට්ටිකොල්ලා කියලා කියන්නේ දැන් මෙහෙමයි. පුංචි කාලේ දැන් මගේ පවුලේ මව ගුරුතුමියක් පියා විදායක නිලධාරි රජේ. එතකොට පවුලේ වැඩිමලා පිරිමි දරුවෙක් නොවේ ගැහණු දරුවෙක් වෙනවා නම් හොඳයි කියන එක තමයි මව්ගේ අදහස තිබුණේ. අම්මගේ අදහස. ඉතින් ඉස්සර දැන් වගේ ඔය ස්කෑන් කරන්න දරුවා ලැබෙන්න ඉස්සර බලන්න එහෙම කාරණා නැහැ. දරුවෙක් ලැබෙන්න ඉන්නවා මේ දරුවා දුවෙක් තමයි කියන කාරණාව තමයි අදහස් කරගෙන හිටියේ. ලැබුණට පස්සේ කල්පනා කරනකොට පුතෙක්. පුතෙක්. ඊට පස්සේ දැන් මට මතකයි පොඩි කාලේ මට මතක නැහැ. පොඩි කාලේදී මේ කොණ්ඩෙ ටිකක් වවලා කොණ්ඩ කෑලි දෙකක් ගැට ගහලා ගව් මුකුත් හඳලා ශාන්ති කියලා නමකුත් දැම්මා. ශාන්ති. ඔව් තාමත් මගේ ගමේ අය මට කතා කරන්නේ ශාන්ති අයියා ශාන්ති මල්ලි කියලාත් කියනවා. අච්චර දිග නමකුත් තියෙද්දි ශාන්ති කියලා කෑල්ලකුත් දැම්මා. ඒත් මං අම්මට ගියා හදිස්සියට ලිඳකට වැටුණා නම් නම කියනකොට ඉවරයි. ඉවරයි. ජූඩ් නීල් ශ්‍රේයන්ත මෙන්ඩිස් අබේනායක කොහෙද කියලා හොයනකොට ඒක නිසා කොහොම හරි හෙට්ටි කොල්ලා කියලා ඔයා කියපු එකේදී දැන් පුංචි කාලේ හරි හුරුබුහුටි හරි කිව්වොත් තියනවලු ඒක එහෙම වෙන්න ඇතිනේ. එහෙම වෙන්නේ නැති මොකද මේ දැනුත් ඇත්තටම හරිම කඩවසම් මේ ලස්සන තාම තියෙනවා. බොහොම ස්තුතියි. ඉතින් ඒක නිසා මේ මල් වට්ටිය වගේ අතින් අතට යනවලු. දැන් නෑදෑයෝ අතරට ගියාමත් මෙයාගේ අතට යනවා. එහෙම මම හැමෝගෙම අතේ ඉන්න කැමතියි. හුරතල් වෙලා තියෙනවා. හුරතල් වෙන්න කැමතියි. ඒක නිසා තමයි හැමෝ අතරම අදත් ඉන්න ඒ පුරුද්ද තියෙනවා ඇති කියලා මට හිතෙනවා. අදත් මල් වට්ටියක් වගේ. හරි. ඔන්න දැන් ශ්‍රේයන්තයි අපි හැමෝම ඔබට ගොඩක් ගරු කරනවා. අපි හැමෝම හරි ආදරේ. මම දන්නවා කුසුමක්කත් ගොඩාක් ආදරේ. මේ දරුවනුත් ගොඩක් ආදරේ. මේ හැමෝම ගොඩක් ආදරේනේ. ප්‍රේක්ෂකයන්ගේ ආදරයත් නොඅඩු ඔබට ලැබෙනවනේ. දැන් මේ ප්‍රශ්නෙට උත්තර දෙන්නකෝ. Tamanගේ ජීවිතේ බිරිඳට හැර තවත් කෙනෙකුට ආදරේ හිතිලම නැද්ද? තියෙනවා. 24 දෙනෙකුට. 24ක්? ඔව්. 25 නේ කුසුමක. ඔව්. මේ හරියට. දැන් ඒ කියන්නේ මේ තරුණ කාලේදී ඉතින් එහෙම මේ ප්‍රේම සම්බන්ධකම් නැත්තේද නොවේ. ඉතින් එහෙම තියෙන්න පුළුවන් නේ සාමාන්‍යයෙන්.
මේ ප්‍රේම සම්බන්ධකම් තිබිලා ඉතින් Tamanට ගැළපෙනවද නොගැළපෙනවද කියලා තීන්දුව తీරන ගන්නවනේ කොයි හරි කාලයකදී. එහෙම ඇවිල්ලා යම්සි කාලයකදී අපිට දැනෙන්න ගන්නවා නෑ මට දැන් මෙයා හරියනවායි කියලා. හරියන මොහොත කල්පනා කරපුවාම තමයි මට කුසුම හම්බෙන්නේ. ඉතින් මම හිතන්නේ ඒක බොහොම නිවැරදි තර්කයක්. ඉතින් මම හිතන්නේ ඒක කිසි ගැටලුවක් උනේ නැහැ. එයත් ඒක දන්නවා. තරුණ කාලේ ඉතින් ප්‍රේම කරනකොට ප්‍රේම කරන්න වෙනවා. වෙනවා නේද? දැන් මේ කුසුමක විවාහ වුණාට පස්සෙත් ඔය 24 දෙනාගෙන් කාවත මගතුරදී එහෙම හම්බෙලා නැද්ද? නෑ එහෙම උණයි කියලා ලොකු ගැටලුවක් වෙලත් නෑ මට. දැන් මේ 24 දෙනාගෙනම කුසුම් අක්කව දැනුවත් කරලා තියෙනවා. ඔව්. ඒක නිසා අපිට දැනුවත් කරන්න එච්චර වෙලාවක් තියෙන්නේ නැතුව ඇතිනේ. මොකද ඕගොල්ලන් 85 මුණ ගැහෙනවා අප්‍රේල් මාසේ. 86 මං හිතන්නේ මේ ඔබතුමාගේ බර්ත්ඩේ එක උපන්දිනය දවසකම කොහොමද ඔබතුමා මේ විවාහ වෙනවා. මේ අවුරුද්දකුයි මාස 5ක් වගේ අතට ඔය 24 දෙනා ගැනම කියන වෙලාවක් තිබුණාද? ඒ තොරතුරු නිවැරදි නෑ. නිවැරදි නැද්ද? නෑ. හම්බ වෙන්නේ 83 විතර. 83 විතර. ඔව් මොකද ඒ අර සයිමන් නවගත්තේ එකමගේ පණ්ඩුකාභය කියන සමාන වේදිකා නාට්‍යයේදී ඒක තමයි හම්බෙන්නේ. ඒක ගැන ප්‍රශ්නයක් තියෙනවා නම් මම දැන් ඒක කතා කරන එක ඇත්තට හොඳ නෑ. නමුත් ප්‍රේම කළ අවුරුදු 3-4ක්. ප්‍රේම කළා මං හිතන්නේ ප්‍රේමය අත්‍යවශ්‍යයි. ඒ තේරුම් බේරුම් කරගන්න ආයේෂා කාලයක් ඕන වෙනවා. විවාහ ජීවිතයේදී. ඒ කියන්නේ පාසල් කාලෙන්ද පටන් ගත්තේ ප්‍රේම කරන්න? ඔව් පාසල් කාලේ ප්‍රේම කරනවා. එහෙම නැත්නම් ප්‍රේම කරන කාලේ ප්‍රේම කළේ නැත්නම් රෝගියෙක් වෙනවනේ. රෝගියෙක් වෙනවනේ. ඒතකොට වෙන මොකක් කරේ රෝග ලක්ෂණ මං කියන්නේ දැන් ඉස්කෝලේ යන ළමයි ප්‍රේම කරන යන්තමෙන්ඩිසුත් කිව්වා අපිට ප්‍රේම කරන්න කියලා. කියන කාරණාව නෙමෙයි මේ කියන්නේ. නමුත් එක යුගයක් අපිට දැනෙන්න ගත්තම අපේ හෝමෝන ක්‍රියාත්මක වෙන ආකාරය අනුව ඊස්ට්‍රජන් ටෙස්ටෙස්ටරෝන් කියලා හෝමෝන වර්ග දෙකක් තියෙනවා. ඊස්ට්‍රජන් කාන්තාවන්ට ටෙස්ටෙස්ටරෝන්. මම නිකන් විද්‍යා පාඩමක් උගන්වන්න හදනවා. විද්‍යා ගුරුවරයෙක්. නමුත් කෙසේ වෙතත් මේ කාලය වෙනකොට ඉතින් අර ප්‍රේම කරන යුගයේ ප්‍රේම කරනවා. නමුත් ඒ ප්‍රේමයේ සඳහා වූ පරිසරය නිර්මාණය වෙලා Tamanට දැනුව තේරුම ආපුවාම Tamanගේ සහකාරය හෝ සහකාරිය තෝරා ගැනීමේ ඥානනිය Tamanට ලැබෙන මොහොතේදී Taman තෝරා ගත්තට කමක් නැහැ. ඉතින් අර කිව්වාගේ අපි ගොඩක් ප්‍රේම සම්බන්ධකම් තිබුණා. ඒව ටික අයත් වෙලා ගිහිල්ලා එක තැනකදී මං හඳුනාගත්තම නිවැරදි කාරණාව මෙයා තමයි මගේ ජීවන සහකාරිය බවට පත් වෙන්නේ කියලා තීරුම් ගත්තට පස්සේ ඒ සම්බන්ධය ගොඩ නගා ගන්නවා. දැන් අපි අහන්නේ මේ විවාහයෙන් පස්සේ බිරිඳට හැර වෙනත් කෙනෙකුට ආදරේ හිතිලා නැද්ද කියලා. පස්සේ? ඔව්. එහෙම දැව්වේ. ඔව් නේ. මම දැන් ඒක කොහොමද මෙහෙම කියලා. ඒකනේ පෞද්ගලිකයි නේද? නෑ මෙහෙමයි දැන් ඊට පස්සේ වෙන්නේ දැන් Tamanට දරුමල්ලෝ හම්බ වෙනවා. ඥාති සම්බන්ධකම් ගොඩ නැගෙනවා. දැන් විවාහයෙන් පස්සේ ඇත්තටම ආදරේ දැනෙන්නේ දරුවන්ට. දරුවන්ගෙන් පස්සේ දරුවන්ගේ දරුවන්ට. හැබැයි ඒ අවස්ථාවන් කීපෙම මට ලැබිලා තියෙනවා. ඒක නිසා මම බොහොම සතුටුයි. මම හිතන්නේ විවාහයෙන් පස්සේ දැනෙන්නේ දරුවන්ටම තමයි. දැන් කුසුම අක්කා කොහොමද මේ ආමන්ත්‍රණය කරන්න ගෙදරදී? පැටියෝ කියනවාද? රත්තරනේ කියනවාද කොහොමද? එහෙම නෙමෙයි. අපි ආමන්ත්‍රණය කරන විදි තියෙනවනේ. දැන් ඉස්සර පැරණි සිරිත් අනුව පැරණි අය තමන්ගේ ස්වාමියා ආමන්ත්‍රණය මේ ඇහුණද? මේ ඇහුණද? මේ ළමයින්ගේ තාත්තා අපේ රාලහාමි දැන් එහෙම ඒක බිඳිලානේ ඉන්නේ අපේ තාත්තා තාත්ති අම්මි හරි එහෙම කියන්නේ මං දැන් සමහර විට මං ඒත් ඇහුවා එයාගෙන් මොකද එයා මට තාත්තා කියලා කියනවා කියනකොට මං ඇහුවා දවසක් ඇයි එහෙම කියන්නේ කියලා නෑ එයා ඊට පස්සේ ඒකට විග්‍රහයක් කළා නෑ මේක සාමාන්‍ය ජීවිතේ දෙමෝපියන්ගෙන් මිදිලා විවාහ ජීවිතය ආරම්භ කරාට පස්සේ තමන්ගේ සුරක්ෂිත භාවය ආරක්ෂාව වගකීම රැකවරණ කියන කාරණා ඔක්කොම ටික ලැබෙන්නේ බිරිඳ පිළිබඳව ස්වාමියාට. දරුවන් පිළිබඳවත් එනවා. නමුත් ඉස්සෙල්ලාම බිරිඳ පිළිබඳවනේ එන්නේ. ඒතකොට බිරිඳව ආරක්ෂා කිරීමේ කාර්යභාරය පියා කළා වගේ ස්වාමියා කරනවා. ඒක නිසා ඒ ආමන්ත්‍රණය එකතු වෙන්නේ ඒක නිසා. ඒක නිසා මම හිතන්නේ ඒකේ නරකමක් නැහැ. ඒක තව ලෙන්ගතුකමකුත් බැඳීමකුත් සහ ආකර්ෂණයකුත් ඒක තුල තියෙනවා. ඒකනේ මාව ආරක්ෂා කරන කෙනා. අනිවාර්යයෙන්. සාමාන්‍ය බිරිඳත් බලාපොරොත්තු වෙන්නේත් ඒකනේ ස්වාමීන් රැකවරණය ආරක්ෂාව ගෞරවය ආදරය මේ සියලු කාරණා.
මම හිතන්නේ මෙන්න මෙව තමයි ආයෂා අපෙන් ගිලිහිලා යන්නේ දැන් මේ සමාජ ප්‍රවණතාවය තුල. ඉතින් මේ ගිලිහිලි යාමත් එක්ක හුඟක් වෙලාවට පෞල් සංස්ථාව දෙදරන්නට තියෙන ඉඩකඩ වැඩි. අපේ පැරණි සමාජය තුල ඒක තිබුණේ නැහැ. අද නවීන ලෝකේ මට තේරෙන්නේ නැහැ මේක විග්‍රහ කරන්න මේ ලෝකයේ දියුණු වෙන්න සදාචාරාත්මකව අර නොපෙනෙන සංස්කෘතික බැඳීම් බිඳ වැටෙනවද කියලා. නමුත් කෙසේ වෙතත් මෙව ඕනේ. මේ බැඳීම් ටික ඕනේ. මේ බැඳීම් එක්ක තමයි ඊළඟට අපි හදපු දරුවන්ට සමාජගත වෙන්නට සුබවාදී පරිසරය හදන්නේ අපි. මම හිතන්නේ ඒක නිසායි මම කියන්නේ ආදරය ඕනේ කියලා. ඔව්. දැන් ඒ කාරණාව ගැන කතා කරපු නිසාම දෙවෙනි ප්‍රශ්නය යන කලින් මට තව දෙයක් ගැන දැනගෙන යන්නට හිතුණා. මොකද දන්නවද දැන් කාර්යබහුලයි ඒ වගේම අපි දන්නවා හොඳ සාර්ථක පෞල් ජීවිතයක්, හොඳ දරුවන් ඉන්නවා, බොහොම සතුටින් ජීවත් වෙන පෞල් ජීවිතයක් තුල ඉන්න පුද්ගලයෙක් විදිහට දැන් කොහොමද මේ විවාහය කියන බැඳීම මෙච්චර ශක්තිමත්ව පවත්වාගෙන යන්නේ? හොඳම ප්‍රශ්නාවෙන් එක අඳින්න එපා. hina වෙන කඳින්න එපාලු. නෑ මේමයි. මං හිතන්නේ මං hina උනේ කොච්චර ශක්තිමත්ද. තාමත් මම ආදරේ මගේ බිරිඳට. ඒ ආදරේ කියන්නේ එදා මං එයාව දැක්ක දවසේ තිබිච්ච ආදරේම තමයි. ඒක වෙනස් වෙලා නෑ. ඒක වෙනස. දැන් මං හිතන්නේ මං අර අංග රචනා කරන මේකප් කරන රූම් එකේ ඉඳගෙන ඉස්සෙල් කතා කළේ එයාට. කතා කරලා කෑවද නැද්ද කින්ද මන්ද කියලා අපි අහනවා. මම හිතන්නේ ඒකම ඇති. බිරිඳකට තමන්ගේ ස්වාමියා පිළිබඳව පැහැදිලි චිත්‍රයක් හදාගන්නට. ඒක නිසාම මම හිතන්නේ නිරන්තරයෙන්ම ඕනෑපාකම් අවශ්‍යතාවයන් සානිකුත් කාරණා ගැන මම හොයලා බලනවා. දරුවන්ගේ දේවල් ගැන කතා බහ කරනවා. ඔවුන්ගේ ප්‍රශ්න සාකච්ඡා කරනවා. ඔවුන් සමග බොහොම ආදරෙන් අනුදිනු කරනවා. මේ කාරණා නිසාම මම හිතන්නේ පෞල් ජීවිතය ශක්තිමත් කරගන්නට ඌ දම්බැල ශක්තිමත් වෙනවා. එක වචනයක් යෝනේ අපිට. හවසට ගෙදර යනකොට ඔබ වැඩ ඇරලා ගෙදර යනකොට නිකන් රෝස මලක් අරන් ගිහලා නෝනාට දෙන්න. කවදාවත් කරපු නැති වැඩක් මේක. නෝනා කල්පනා කරනවා මෙයා රෝස මලක් ගෙනාවයයි. මේ ආදරේ රෝස මලකින් මනින්න බෑ. ඒක වෙනම කතාවක්. නමුත් මේ සංකේතවත් කරනවා. හරි? එහෙම නැත්නම් බිරිඳට මොකක් හරි තොපියක් ගිහිල්ලා දෙන්න. චොක්ලට් එකක් ගිහිල්ලා දෙන්න. එයාට ඒක බලාපොරොත්තු නොවෙන්න පුළුවන්. නමුත් මං කියන්නේ ඒක ඇතුලේ තියෙනවා මහා දැවැන්ත බැඳීම. මේ බැඳීම ඊට පස්සේ වෙන් කරන්න බෑ. හුස්ම තියෙන තුරු ඔබ මගේ. අනිවාර්යෙන්. මේ ප්‍රශ්නේ අහුවටත් මට සමාවෙන්න. මොකද ජීවිතේ තමන්ගේ බිරිඳට හැරෙව තවත් කෙනෙකුට ආදරය කරලා තියෙනවා කියන ප්‍රශ්නේ අහුවේ. දැන් ඔන්න දෙවෙනි ප්‍රශ්නය. කුසුමක මුණ ගැහෙන කලින් 24 දෙනෙකුට ප්‍රේම කරලා තියෙනවා, ආදරය කරලා තියෙනවා කියලා. නමුත් ගැළපෙනම කෙනා හොයාගෙන තමයි විවාහ වුණේ කියලා. දැන් ඒ ඔස්සේ මම කැමතියි අර 24 දෙනාගෙන් පළවෙනියා ගැන අහන්න. ප්‍රථම ප්‍රේමය අදටත් ඔබට සුන්දරද? අනිවාර්යෙන්ම. ප්‍රථම ප්‍රේමයේ නෙල්ලි ගෙඩියක් වගේ. තිත්තයි පැණි රසයි. ඔව් තිත්තයි පැණි රසයි. පස්සේ තමයි ඒක නිකන් පොඩි නිකන් ඒක මතක් කරනකොට රහකුත් තියෙනවා. ඔබ විශ්වාස කරන්නේ මේ ප්‍රථම ප්‍රේමයේ සඳහා වූ ගෑනු ළමයාත් එක්ක මම වචනයක්වත් කතා කරලා නැහැ. හැංගීම් වලින් විතරයි තිබිලා තියෙන්නේ. හැබැයි ඒ ළමයාත් මට ලේන්සුවක්ද කොහෙද දුන්නා මම ලියුමක් දුන්නා. එයා ලේන්සුවක් දුන්නා. ලේන්සු දුන්නම තරහ වෙනවා කියලා සාමාන්‍යයෙන්. ඔව් ලේන්සු නම් දෙනවා. වෙන වෙනවා කියලා තියෙනවා. දුන්නමයි එච්චරමයි. නමුත් ඒ සිද්ධිය මට නිකන් අර සිහිනෙන් ගෑ සුවඳක් වගේ තමයි. දැන් සුවඳ දැන් අපි නු රෝස මලේ සුවඳ කොහොමද කියලා මට කාටවත් කියන්න බෑනේ. නේ? රෝස මලේ සුවඳ මම දන්නවා. ඒක ඔයාට දැනෙන්නේ ඒකමද කියලා අපි දන්නේ නැහැ. දන්නේ නැහැ. ඒ වගේ තමයි ඒක විග්‍රහ කරන්න බෑ. බෑ. ඒක රෝස මලයක හරිම ඕනෑම මලක සුවඳ වගේ. කොහමද හැංගීම් ප්‍රකාශනයක් විතරයි තිබුණේ. ආදරය කියලාවත් ප්‍රකාශ කළා නැහැ. නැහැ. ඔය කොයි කාලෙද විතර කියලා කියන්න කැමතිද? දැන් ඉතින් මොහොම කියන්න ගියා. මම හිතන්නේ දැන් ඒ 70 දශකයේ අවසාන කාර්තුව. අවසාන මධ්‍යම කාර්තුව වගේ. කාලය වෙන්න ඇති 70 දශකයේ ඉතින් අපි භද්‍ර යවුවනේ ඉන්නේ. ඉතින් ඔය ආකාරයට තමයි ප්‍රථම ප්‍රේමයේ දැනෙන්න පටන් ගන්නෙ.
සමහරට ඒ ළමයා හිතන්නේත් නැතුව ඇති මේ දැන් මේ අහවල් පුද්ගලයා තමයි මට එහෙම කරන්න දෙන්නේ ලියුම දුන්නෙත් ඔහු කියලා හිතන්නේ නැතුව ඇති තාම. එහෙමද? අද කොහේ ඉන්නවද මොනවා කරනවද කියන්නවත් දන්නේ නැහැ. ඒකත් හොඳයි. හරි එහෙමනම් අද දවසේදී ඔබ ගොඩක් ආදරය කරන අපි කලා ක්ෂේත්‍රය තුළ ගොඩක් ගරු කරන දැවැන්ත චරිතයක් එක තමයි මේ විදිහට අපි කතා බහ කරගෙන යන්නේ. තවත් ගොඩක් ප්‍රශ්න තියෙනවා අපිට ශ්‍රියන්තයගෙන් අහන්න. හැබැයි ඊට කලින් අපි සූදානම් පුංචි විරාමයකට යන්න. විරාමයෙන් පස්සේ නැවතත් එකතු වෙලා කතා බහ කරමු. මම නෙවෙයි මම විශේෂාංගයත් එක්ක. නායිමත් මම නෙවෙයි මම විශේෂාංගයත් එක්ක තමයි ඔබ ගොඩක් ආදරෙන් අප එකතු කරගන්නේ. ශාමෙන් වක දැන් ශ්‍රියන්ත අයගේ චිත්‍රයට නගනවා මේ මූණ කොටස නේද? ශ්‍රියන්ත අයට මේ වගේ ටැග්ගක් හම්බෙලා තියෙනවද මීට කලින්? ඔව් මට එක අවස්ථාවකදී හම්බුණා සෙන් නදිය අද්දර පැරිසියේ. සෙන් නදිය අද්දර ඉන්න චිත්‍ර ශිල්පීන් රැසක්. මම හිතන්නේ පැරිසිය බොහොම සෞන්දර්යාත්මක භාවිතාවට සුන්දර වූ රටක්. එක අවස්ථාවකදී එක චිත්‍ර ශිල්පියෙක් මාව පාරේ යන ගමන් මං අඬ ගහලා පොඩ්ඩක් ඉඳන් ඔහොම හිටගන්න කියලා එයා කිව්වා උඹේ වෘත්තිය මොකද්ද කියලා මම කිව්වා මම රංගන ශිල්පියෙක් කියලා. ඒ වෙලෙම ඔහු මාව චිත්‍රයට නැගුවා. ඊට පස්සේ ශාමන් තමයි දැන් චිත්‍රයට නගන්නේ. දැන් ඔහොම කතා කරගෙන යනකොට පාසල් කාලයත් ගොඩාක් සුන්දර ඇති කියලා මට හිතෙනවා. ඔව්. ඒ නිසා ආයිත් පාසල් යන්න ලැබුණොත් යන්නේ මොන පන්තියටද? දෙකේ පන්තියට. දෙකේ පන්තියට. ඔව්. ඇයි ඒ? මොකද දෙකේ පන්තියේ මට උගන්වපු ගුරුතුමිය තාමත් ජීවිතුන් අතර ඉන්නවා. ඇයට වයස අවුරුදු 97යි. 97ක්. සමහරක් වෙලාවට මගේ මේ වැඩසටහනක් ගියාම මේ යම්සි නාලිකාවක ඇය මට කතා කරනවා. කතා කරලා බොහොම ජව සම්පන්නව කතා කරලා කොහොමද ශ්‍රියන්ත පුතා මතකද මාව? ඉතින් මට ඇත්තටම යන්තම් මතකය. නමුත් ඒ ගුරුතුමියට මාව මතකයි. මොකද අපි පාසලේදී පොඩි පොඩි දඟ වැඩ කරලා තියෙනවා. ඒ දඟ වැඩ කරපු නිසා තමයි සමහරක් වෙලාවට මේ ගමන් මාර්ගය අපිට හැදෙන්න ඇත්තේ. එයා මට කියනවා පන්තියේ මොකක් කර වැඩක් දුන්නාම ඒක කරලා දුවගෙන ඇවිල්ලා ටීචර්ගේ මේ පුටුව පිටිපස්සෙන් මං හිට ගන්නවලු. ඇයි ඒ? දන්නේ කියන්නේ. පිටිපස්සෙන් හිටගෙන එයාගේ සාරිය අල්ලනවලු අදිනවලු. මොකද මට හිතෙන්නේ ආයිෂා මගේ මවුත් ගුරුතුමියක්. මට මතකයි පොඩි කාලේ ආයි පාසල අවසන් කරලා ගෙදර ආපුවාම ඉස්සෙල්ලා දුවගෙන ගිහලා සාරිය එල්ලෙන්නේ. සාරිය එල්ල බෑග් එකට අත දානවා. බෑග් එකට අත දාපුවාම එයා මොනවා හරි ওই දරුවන්ට ගේනවනේ ඉතින් ඔය එන ගමන් ටොපි චොක්ලට් මොනවා හරි. ඒ ටික ගන්න තමයි උත්සාහ කරන්නේ. මම හිතන්නේ ඒ පුරුද්ද වෙන්න ඇති අර ගුරුතුමිය ගාව තිබ්බේ. ඉතින් මම බොහොම සතුටුයි අය තවමත් ජීවිතුන් අතර මගේ මතකය තබාගෙන සිටිය පිළිපත. දැන් දෙකේ පන්තියට යන්න කැමතියි කියලා කිව්වේ. අපිට කියනකො කොයි වගේද මේ පාසල් යන කාලේ ගෙදර පරිසරය තිබුණේ මොකද අයියා කෙනෙක් ඉන්නවා නේද? නෑ මමනේ වැඩිමල් කියලා කිව්වේ. වැඩිමල් ඔයානේ වැඩිමල් මල්ලි කෙනෙක් ඉන්නවා නංගි කෙනෙක් ඉන්නවා නේද? කොහොමද ගෙදර පරිසරය නිර්මාණය වෙලා තිබුණේ? ගෙදරත් ඉස්කෝලේ වගේම තමයි. ගෙදරත් ගුරුතුමියන් ඉන්නේ. ඉතින් සියලු දේ කාලසටහනකට සිද්ධ වුණේ. මෙහෙම මට ඇත්තටම මේක මල්ලිත් ගියේ මේ ඔබතුමාගේ මල්ලිත් ගියේ මගේ පාසලටමයි. මල්ලි අජිත් මෙන්ඩිස් ඔහු අද ටෙලිනාට්‍ය රචකයෙක් සහ පිටපත් ශිල්පියෙක්. මම මේ පිළිවෙලකට තමයි සිද්ධිය. මට මතකයි හොඳට මගේ ඇඳගාව මම මල්ලි එක කාමරයක හිටි ඇඳගාව මෙහෙම බිත්තිය ගහලා තිබ්බා. මේ වෙලාවට නැගිටින්න ඕනේ, මේ වෙලාවට කන්න ඕනේ, මේ වෙලාවට පාඩම් කරන්න ඕනේ, මේ වෙලාවට සෙල්ලම් කරන්න ඕනේ, මේ වෙලාවට ගුවන් විදුලිය අසන්න ඕනේ. ගුවන් විදුලියේ මුවන් පැලැස්ස වගේ නාට්‍ය අපි අහුවා. එතකොට ටෙලිවිෂන් නැහැ. ඒක අහන්න ඕනේ, මේ වෙලාවට නිදා ගන්න ඕනේ. ඒක කාලසටහන. ඇත්තට මේ කාලසටහනකට වැඩ කිරීමේ කාර්යභාරය මගේ අභ්‍යන්තරයට දැනෙච්ච නිසාම මම හිතන්නේ මට අද වෙනකොට මගේ ජීවිතය සැලසුම් කරන්න ලැබුණා. මගේ නාට්‍ය කලාව ජීවිතය, කලාවේ ජීවිතයත්, මගේ පෞද්ගලික ජීවිතයත්, මගේ පාසල් පද්ධතිය තුල වැඩ කරපු කාලයත් මේ ඔක්කොම එකට එකතු කරගත්තට පස්සේ මම අවුල් කරගත්තේ නැහැ කිසි දෙයක්. ඒක නිසාම මම හිතන්නේ අර පොඩි කාලේ ලබාගත්තු අත්දැකීම මම හිතන්නේ පහු කාලේ වැඩිහිටියෙක් බවට පත් වුණාට පස්සෙත් මට ප්‍රයෝජනවත් වුණා. මම හිතන්නේ මේ අපේ දැන් මේක අහනවා ගෘහණියෝ මේ වෙලාවේ මම හිතන්නේ ඔවුන්ට අපි ආරාධනා කරමු තමන්ගේ දරුවන්ට සැලසුම් සහගතව වැඩ කිරීමේ කාර්යභාරය උගන්වන්න. මොකද මේ පුංචි කාලේ උගන්වන දේවල් හුඟක් වෙලාවට ජීවිතේ බොහොම වටිනාකම් එක අනාගතයට ශක්තිමත් වූ හැඩයක් හදලා දෙනවා. අනිවාර්යයෙන්. හරි. දැන්
අපි දියණිවරුන් දෙදෙනාත් මතක් කරමු ලස්සන නම් දෙකක් දාලා තියෙනවා. මම හිතනවා ඔබතුමාම තමයි නම් දෙකම දාලා තියෙන්නේ. ඔව්. මම තමයි නම් දැම්මේ. මම බොහෝ දෙනාට නම් දාලා තිනවා. දියණියන්ට දැන් ලොකු දුව නිපුණි ප්‍රේක්ෂා. නිපුණි ප්‍රේක්ෂා කියලා කිව්වේ දැන් මාව සමාජයේ අඳුරගත්තේ දායබර ප්‍රේක්ෂකව අඳුරන්නේ රංග ශිල්පියෙක් හැටියට. මට මේ බොහෝ දේ ලැබෙන්නේ රංග ශිල්පියෙක් නිසා. කලාව නිසා. මං ඉපදෙන්නේ කලාවෙන්, වැඩි වියටපත් වෙන්නේ කලාවෙන්, වැඩි හිටි වෙන්නේ කලාවෙන්, ආදරය කරන්නේ කලාවෙන්, මට බිරිඳ ලැබෙන්නේ කලාවෙන්, මාව සමාජගත වෙන්නේ කලාවත් එක්ක. ඒක නිසා මේ කලාවෙන් සමාජගත වූ පුද්ගලයාට සමාජගත කරන්නට හේතු කාරණා වෙච්ච ඊළඟ කොටස තමයි ප්‍රේක්ෂකය. ප්‍රේක්ෂක ජනතාව. එතකොට මම මගේ දරුවට කිව්වේ නිපුණත්වයටපත් ප්‍රේක්ෂකෙක් වෙන්න කියලා. ඒ කියන්නේ බොහෝ දේ තීරුම් බීරුම් කරගත්තු ප්‍රේක්ෂකෙක් වෙන්න. එතකොට ඔයාට අපින් පස්සේ પરම්පරාවටත් ගෞරව කරන්නට පුළුවන්. කලාව සඳහා වූ මාවතේන ඊළඟ પરම්පරාවට ඕගොල්ලන්ට ගෞරව කරන්නට පුළුවන්. ඔබ හොඳ ප්‍රේක්ෂකයෙක් වුණොත්. ඒ හේතුව නිසාම නිපුණි ප්‍රේක්ෂා කියලා ඇයට නම් දැම්මා. ලොකු දුවට. දෙවෙනි දුව ඉපදුනේ ලොකු දුව ඉපදලා අවුරුදු 7කට පස්සේ. ඇයි ඉපදෙනකොට මම ලංකාවේ හිටියේ නැහැ. මම පිටරටක හිටියේ ඒ කාලේ. ඉපදුණා කිව්ව හැටි මම මෙහෙම ගුවන් මගින් එනවා මහා රාත්‍රියක තරු ගොඩක් මැද්දේ මගේ කනගාවින් තරු යනවා මටත් තරු පේනවා මොකද තවත් දියණියක් මං හිතුවේ ඇතරම් පුතෙක් වෙන්න ඇති කියලා. නමුත් ඈ දියණියක් වුණා. නමුත් ඒක ගැටලුවක් උනේ නැහැ. දැන් මේ තරු අතර එනකොට තමයි මට බිරිඳ කතා කරලා කිව්වේ ශ්‍රේයන්ත එන ගමන් නමකුත් හදාගෙන එන්න කියලා දුවට. දැන් මේ තරුවක් කියන්නේ මොකද්ද? තරුවක් කියන්නේ මායාවක්ද? සත්‍යයක්ද? බොරුවක්ද? අපිට පේන මේ නිකන් ඇස් බැඳුමක්ද කියන කාරණා ගොඩක් මට දැනෙන්න ගත්තා. මේ තරුවා ඊටසේ මං කිව්වා මේක මායාවක් නොවු තාරකාවියක් වෙන්න. ලස්සන වෙන්න ඕනේ, තරුවක් වෙන්න ඕනේ. නමුත් ඒකට මායාවක් නොවේ. ඒක නිසා තාරුකී අමායා කියලා නම දැම්මා. ගණාරේමේ මම දැනගෙන හිටියේ නෑ. නමුත් ඒක මගේ කටට පුරුදු වුණා. කටට රහයි වගේ දැනුණා. ඉතින් මං ආපු හැටි කිසි දෙයක් නොදන්නේ ඇයට ඒ නම දැම්මා. දැන් ලොකු දුව විවාහ දෙවේට පත් වුණා. අපි හැම කෙනෙක්ම දන්නවා. අපි නරඹුවා මේ මං හිතන්නේ විදේශගත වුණා විවාහයෙන් පස්සේ අය නේද? මේ දැන් මේ ප්‍රශ්නේ කියන්නම්කො මං දරුවන්ගේ විවාහය තාත්තට දැනෙන්නේ කොහොමද? ඒක දැනෙන්නේ මට එකම එක වචනය තියෙන එකට. සුනිල් එදිරිසිංහයන්ගේ ගීතයක් තියෙනවා. බණ්ඩාර හැලියගොඩ ඒ ගීතය රචනා කරනවා. දුවේ ඔබ මගේ ප්‍රාණයයි. දුවේ ඔබ මගේ ප්‍රාණයයි. සැබෑ වූ සුබ සිහිනයයි. කුලගෙන් ඔබ රැගෙන යන්නේ සනුහරේ අභිමානයයි. එයාගේ විවාහයේ දවසේ ඒ සින්දුව විතරයි කිව්වේ අපි. සාමාන්‍ය විවාහයකට සින්දු ගොඩාක් කියනවා. සින්දු කියනවා, බජව් දානවා, නටනවා. නමුත් ඒ එකම එක සින්දුවයි කිව්වේ. ඒ ගීතේ ගායනා කළෙත් මගේ මිත්‍ර ජානක වික්‍රමසිංහ. ඌ මගේ අසල්වැසි. සාමාන්‍යයෙන් ඒක ටිකක් වෙනස් හැඩයක්. මොකද මං ඒක කියනකොට මගේ දැසට කඳුලක් ආවා. මේ ඔබ අපි සනුහරේ අභිමානී රැගෙනගෙන ඔබ යනවා. ඉතින් ජීවිතේ හුඟක් වෙලාවට එහෙම කනගාටුදායක අත්දැකීම් කනගාටුවක් නෙමෙයි ඇත්තට ඒක. නමුත් අර හිතට මොකද්ද මන්ද දැනෙනවා මේ අපිත් එක්ක අපි ආරක්ෂා කරගෙන රැකගෙන හිටපු දෝණීව විවාහ කරලා දෙනවා. මං එයාගේ ස්වාමියාට ඉල්ලුවේ මම බොහොම ආදරේ මගේ දරුවන්ට. මං ආදරය කළාට වැඩි ඔබ ආදරය කරන්න ඕනේ. මම හිතන්නේ ලොකු දුවත් ඒ විදිහටම මම හිතන්නේ තාත්තා වගේම නිසා තමයි මම දැක්කා මේ එක්තරා තැනක කියලා තියෙනවා තාත්තගේ දේවල් මම ඔහු තුලින් දැක්ක කියලා මේ ඔහු විවාහ වුණු පුද්ගලයා තුලින්. මම හිතන්නේ ඒක ඒ තරම් ලොකු ශක්තිමත් බැඳීමක් ඇත්තටම. දැන් දරුවන්ගේ විවාහය තාත්තට දැනෙන්නේ කොහොමද කියලා කිව්වම ගොඩක් වෙලාවට දියණියක් ඉතින් ගොඩක් වෙලාවට එළියට යනවනේ. දැන් පිරිමි ළමෙක් නම් ඔන්න කොල්ලෙක් නම් කෙල්ලෙක්ව ගෙදරට අරගෙන එනවා. දැන් මෙච්චර කල් බලාගෙන ආදරෙන් හදාගෙන එහෙම යනකොට සතුටු කඳුළුත් ආවා කියලා කිව්වා. අපිට කියන්නකෝ දැන් කොයි වගේද ඒකට අතීතයට ගියාම තමන්ගේ දෙමව්පිය ගැන ඒ හැඟීම ඇති වෙන්නේ? මං හිතන්නේ මං කල්පනා කළා පස්සේ ආයිෂා සමහරවිට මගේ දෙමව්පියන්ටත් මේ හැඟීමම එන්නේ නැති. තමන් හදා වඩාගත්තු දරුවෝ කූඩුවෙන් ඈත් වෙලා යනකොට අර මේ
නැවත දුවේ ඔය කූඩුවත් රැගෙන එන්න කියලා කියලා ගීතයකුත් තියෙනවානේ. දැන් ඉතින් මෙව ලියවෙන්නේ මේ ගේයපද රචනාව ලියවෙන්නේ මේ දෙමව්පියෝ මේ හැඟීම ඇති වුණාම. හරි මට ඔය දුවේ ඔබ මගේ ප්‍රාණයයි වගේම එන්න මගේ දුවේ කියලා මේ අපේ මහාචාර්ය කාලෝ පොන්සේකා ලිව්වේ ගීතයේ දෙද්දීනේ තමයි. මොකද එතුමන්ලා පිටරටක ජීවත් වෙනකොට දියණිය ගිහිල්ලා තිනවා විවාහ වෙලා. ඉතින් එයා ඒ තනි වුණාම මේක ඇයට ආරාධනා කළා. මම හිතන්නේ මේ තනිකම අපිට දැනෙනවා. දැන් අපේ මගේ දෙවෙනි දුවත් විවාහ අභිමුඛ ඇයත් විවාහ වෙන්න සැලසුම් කරගෙන ඉන්නවා. ෂෙහාන් පුත්‍රයා. ඉතින් ඇයත් යයි. මං ඊට පස්සේ මගේ බිරිඳට කිව්වේ දැන් කවදා හරි දවසක අපි තනි වෙයි නේද? මේ මහා ලෝකයේ ඇතුලේ. එහෙම වුණාම මට ඔබ මටද ඉන්නේ. ඒකයි මං කියන්නේ මේ පෞල් ජීවිතේ ශක්තිමත් වෙන්න ඕනේ කියලා. කවදා හරි දවසක අපිට අපි විතරයි. අන්න අපි ඒ අතීතයටත් ඔබ රැගෙන ගියා. බොහොම ස්තුතියි. දැන් මේ දියණිවරුන්ට මේ ඒගොල්ලන්ට විවාහ වෙනකොට එහෙම කොයි වගේ නිදහසක්ද ඒගොල්ලන්ගේ ජීවිතය තුළ දීලා තිබෙ ඒගොල්ලන් කැමති කෙනෙක් තෝරගන්න නිදහස තිබුණාද නැත්නම් බලපෑම් තිබුණාද මම නම් එහෙම හිතන්නේ නැහැ කොයි වගේද ඒගොල්ලන්ට නිදහස් දීලා තිබුණේ නෑ මම හිතන්නේ ඔබ අපි මෙතෙක් වෙලා කතා කරපු කාරණා එකතු කරපුවාම දැන් මම මගේ ප්‍රේමය පිළිබඳව සහ මගේ සහකාරිය පිළිබඳව තීරණ ගන්නේ මගේ හිතට එකඟව මට හිතුණා කුසුම් මට මගේ ජීවිතේ මගේ ඩයරි එකේ මගේ දින සටහන් වල මම තාමත් ලියලා තියෙනවා ඒක ඉතිහාසෙද අය මගේ යහපත් සහකාරී බවට පත් වෙනවා කියන කාරණාව ඉතින් අපි දෙන්නව තෝරගත්තේ අපි දෙන්නමයි ඉතින් මම හිතන්නේ මෙතනදී ඊට පස්සේ දෙවෙනි පරම්පරාවට අපිට තහංචි සහ නිකුත් අනපනක් දාන්න බෑ දැන් ලොකු දුව ප්‍රේම සම්බන්ධයක් ගොඩනගාගෙන ඇවිල්ලා මට කිව්වේ නෑ අම්මට කියලා තිබුණා කියලා ඊට පස්සේ අම්මා ඇයට කතා කරලා මට කතා කරපුවා අම්මා කිව්වේ නෑ කමක් නෑ ඉතින් එයාට ජීවත් වෙන්න ඒගොල්ලෝනේ ඊට පස්සේ එයාට සුදුසු වෙන්න ඕනේ ඉස්සරහට ජීවිතේ ගෙනියන්නේ කොහොමද කියලා තීරණ ගන්න මම හිතන්නේ මේ තීරණ ගැනීම අයිතිය සහ වගකීම එයාට දෙන්න ඒක නිසාම මම හිතන්නේ ඇය ඒ තීන්දුව ගත්තා මගේ බොහොම නිවැරදි තීන්දුවක් ඕන්ට අද දිනියක් ඉන්නවා මාස 10ක් මාස 10යි ඔව් ඉතින් මම හිතන්නේ උන් සතුටින් ඉන්නවා. අනිවාර්යයෙන්. දැන් අපි ඊළඟට ශ්‍රේයන්තයි අහන්න හදන ප්‍රශ්නේ මම හිතන්නේ හැම කෙනෙකුටම ගොඩක් වැදගත් කාරණාවක් අපේ වර්තමාන සමාජය තුළ අපි ගොඩක් කතා බහට ලක් වෙලා තියෙනවා යම් සිද්ධීන් ඔස්සේ අපි මේ දේවල් ගැන කතා බහ කරලා තියෙනවා. ඉතින් ඒ නිසා අපි මේ ප්‍රශ්නය අහනවා රැඳී සිටින මම නෙවෙයි මම විශේෂාංගයත් එක්ක පුංචි විරාමයකට යන්නයි සූදානම් වෙන්නේ. විරාමයෙන් පසු නැවතත් එකතු වෙමු මේ විශේෂාංගයත් එක්ක. ශ්‍රේයන්තය තාමත් අපිත් එක්ක ඉන්නවා. හරි ඉක්මනට කාල වේලාවක් ගත වෙලා තව පුංචි වෙලාවයි අපිට තියන්න තියෙන්නේ. ඒ නිසා මේ මට හිතුණා මේ මම කියවනේ කාලීන ප්‍රශ්නයක් මම මේ වෙලාවේදී අහන්න කැමතියි කියලා. මොකද මේ දේවල් අපි ඉගෙන ගන්න ඕනේ. දැන් මේ කතාව ඔස්සේත් මම හිතනවා නරඹන ප්‍රේක්ෂක ඔබත් ඒ වගේම මමත් ගොඩක් දේවල් සම්බන්ධයෙන් දැනුවත් වෙනවා. මේ වගේ ශ්‍රේෂ්ඨත්‍ර දැවැන්ත ප්‍රවීණ ප්‍රබල චරිතයක් එක්ක කතා බහ කරන නිසා වෙන්න. මම එක තැනක දැක්ක ශ්‍රේයන්තයගේ ආටිකල් එකක දාලා තිනවා මේ සෙක්ස් කියන දේ වැඩිපුරම සර්ච් කරන රට බවට අපේ රටපත් වෙලා තියෙනවා. මේකට කොයිතරම් කැදරකමක් තියනවද කියන බව අපිට ඒ ඔස්සේ දැනගන්න පුළුවන් කියලා. ඒ නිසාම පාසල් අධ්‍යාපන ක්‍රමය තුළ මේ ලිංගිකත්වයේ පිළිබඳව ඉගැන්වීම ප්‍රමාණවත්ද? මම හිතන්නේ මේක පටන් ගන්න ඕනේ පාසල් අධ්‍යාපන රටාවෙන්ම තමයි. දැන් මොකද 6 වසරේ ඉඳලා අපි health and sports කියන විෂයමාලාව හදාරනවා. උගන්වනවා දරුවොත් එක්ක ගනුදෙනු කරනවා. නමුත් අපිට වෙලා තියෙන්නේ මේ විෂය පිළිබඳ වූ විෂය නිර්දේශය තුළ තියෙන ඉඩකඩ අඩුයි කියලා මට හිතෙන්නේ. මොකද මම තමයි මේ විෂය කළේ මගේ පාසලේදී. හුඟක් වෙලාවට සමහර කලාවට ගුරුතුමියක් උගන්වනවා නම් ගුරුතුමිය ප්‍රජනනය කියන පාඩම අතහැරලා ඊතුරු පාඩම් ටික කරගෙන යනවා. ගිහිල්ලා ඊට පස්සේ මට ආරාධනා කරනවා අනේ ශ්‍රියන්ත සර් ඇවිල්ලා මේ පාඩම කියලා දෙන්න ළමයිට මට අමාරුයි. ඉතින් එහෙම චකිතකුත් ගුරුවරු තුල තිබුණා. නමුත් කෙසේ වෙතත් මම හිතන්නේ දරුවාට මේ ලිංගික අධ්‍යාපනය කියන කාරණාව අත්‍යවශ්‍යයි. ලෝකේ බොහෝ රටවල් වල මේ ලිංගිකත්වයේ පිළිබඳව කියලා දෙනවා. දැන් බාබි ඩෝල් මෙහෙම දෙපැත්තට දිගෑරෙපුවම බඩ ඇතුලේ දරුවෙක්
ඉන්න රූපරාමු තියෙනවා. මම හිතන්නේ මේ දරුවාට දෙමව්පියොත් එක්ක ගනුදෙනුවක් ඕනේ. හුඟක් වෙලාවට මේ ලිංගිකත්වයේ පිළිබඳව තියෙන කුතුහලය දෙමව්පියොත් එක්ක ගනුදෙනු කරලා කතා බහ කරලා බෙදා හදා ගන්න පුළුවන් නම් අපිට මන් දන්නේ එහෙම සමාජ රටාවක් තාම ඇති වෙලාද නැද්ද කියන එක බෙදා හදා ගන්න පුළුවන් නම් මම හිතන්නේ පාසල් පද්ධතියට ඉස්සෙල්ලා නිවසේදී මේක කතා බහ කරගන්නට පුළුවන්. මම හිතන්නේ මට මතකයි කුසුම් දරුවොත් එක්ක මූලික කාරණා සාකච්ඡා කළා අපි. මේ ලිංගිකත්වයේ පිළිබඳව මෙන්න මෙහෙමයි පුතේ මේක දරුවෝ ලැබෙන්නේ මෙහෙමයි කියලා කාරණා තීරුම් බේරුම් කරගත්තට පස්සේ එයාට කවදා හරි දවසක දරුවෙක් ලැබෙන්න යනකොට තියෙන කාරණා අපිට එයාගේ මතකයේ තියෙනවා. මම හිතන්නේ මෙතනදී නැත්තම් ඒක නිසා තමයි අද ඔබ කිව්වා වගේම අන්තර්ජාලයේ සෙක්ස් කියන කාරණා වැඩිපුරම ස්පර්ශ කරන රට බවට පත් වෙන්නේ ශ්‍රී ලංකාව. ඔය මේක තුල සෙක්ස් පිළිබඳව ලිංගිකත්වය පිළිබඳ තියෙන කුතුහලය නිසා. දැන් අපි පුවත්පත් මාධ්‍ය ගත්තොත් වැඩිපුරම දූෂණ කටයුතු වැඩිපුරම සිද්ධ වෙන්නේ නගරේ නෙමෙයිනේ. ඔව්. නගරේ නෑ. ඔක්කොම යන්නේ ගම පැත්තට. මම හිතන්නේ මේ අපි ඊටාත්ම සුන්දරව අදහපු ගමක් තිබ්බා අපිට. මම හිතන්නේ මේක අපි ආරක්ෂා කරගන්නට ඕනේ. මොන ප්‍රශ්නකින් හරි මේක නැවත මේ ආරක්ෂා කරගෙන මේක පුණ්‍ය භූමිය කියලානේ අපි සැලකන්නේ. පුණ්‍ය භූමිය ලෝකේ ඕනෑම රටකට ගිහිල්ලා ශ්‍රී ලංකේ ගියවොත් ඔබ ජීවත් වෙන්න කැමති රට මොකද්ද කියලා අහුවොතින් ශ්‍රී ලංකාව කියනවා. දැන් ලෝකේ ඕනෑම රටකට අපි සංචාරී අත්දැකීමකට ගියත් සතියක් දෙකක් තුනක් යනකොට නැවත ලංකාවට එන්න හිතෙනවා. මොකද මේකේ මොකද්ද ඔබට බැඳීමක් අපිට තියෙනවා. ඉතින් ඒක නිසා ලෝකයේ ඇතුළෙත් අපේ මේ බැඳීමත් සහ අපි ලෝකයේ ඇතුළෙත් කෙලින් හිටගන්න පුළුවන් ජනතාවක් බවට පත් කරගන්න නම් මේ සමහරක් කාරණා අපිම විසඳාගත යුතුයි. අපේම ස්වයන්ව දැන් සමහරක් කාරණා ස්වයන්ව තීරණ ගන්න පුළුවන් කෙනෙක් නැතුව අපි මම නෙවෙයි මම වගේ තමයි. මම නෙවෙයි නමුත් මම මගෙන්ම ප්‍රශ්නයක් අහගන්නවා. මේක හොඳද? මේක නරකද? මේක කළොත් මොනවද වෙන්නේ? මෙන්න මේ ස්වයං විවේචනයයි අපිට අවශ්‍ය වෙන්නේ. මම හිතන්නේ මෙන්න මේ ස්වයං විවේචනය ඊටමත්ම වැදගත් වෙයි. මම ලෝකේ අන්තර්ජාලය තුල අපි ඉහළින් ඉන්න ඕනේ මොන මාධ්‍ය තුලද මොන කාරණාවටද කියන එක අපි විසින් තීන්දුවක් ගන්න ඕනේ කාරණාවක්. කෙසේ වෙතත් ඒක ගැන කියනවා නම් මේ දරුවන්ට හුඟක් වෙලාවට අන්තර්ජාලය සමග ගනුදෙනු කිරීමේදී ජීවිතය පවා අහිමි වෙච්ච අවස්ථාවල් අපි දැක්කා. අපි දැක්ක ඒක නිසා කරුණාකරලා දරුවන්ට අපි ආරාධනා කරනවා හොඳ දේ ස්පර්ශ කරන්න. මේ ඇඟිල්ලෙන් ඔක්කොම කරන්නේ. මේ ඇඟිල්ලෙන් මේ පැත්තට ගියොත් නරක මේ පැත්තට ගියොත් හොඳ. ඒක නිසා හොඳ දේ ස්පර්ශ කරන්න. හොඳ දේ ලෝකේ හඳුනා ගන්න මේ ලෝකේ ග්ලෝබල් විලේජ් විශ්ව ගම්මාන. මේ විශ්ව ගම්මානය ඇතුලේ අපිට බෙදා හදා ගන්න පුළුවන් දේවල් අන්තර්ජාලය තුල තියෙනවා. හොඳ දේ බෙදා හදා ගන්න. ඒක අද වගේම හෙටත් මතුවටත් අපිට බොහොම ශක්තිමත් වූ ආභරණයක් බවට පත් වෙයි. දැන් පාසල් මේ අධ්‍යාපන මේ පද්ධතිය තුළ මොන වයස් කාණ්ඩයේ ඉඳලාද මේ ඔබතුමා විශ්වාස කරන්නේ මේ ලිංගිකත්වයේ පිළිබඳව අධ්‍යාපනය ලබා දෙන්නේ? නෑ මම හිතන්නේ 6 වසරේ ඉඳලම දැනට මේ විෂය නිර්දේශය යම්සි මට්ටමකට තියෙනවා. 8 වසරේදී ඒක ටිකක් දියුණු කරලා පුළුල් ලෙස තියෙනවා. 10 11 වෙනකොට බොහොම පුළුල් ලෙස මේක සාකච්ඡා කරනවා. මේක බොහොම මම හිතන්නේ මේ බොහොම මේ විවරවිව සාකච්ඡා කළ යුතු කාරණාවක්. මම හිතන්නේ ඒක බොහොම පරිස්සමෙන් අවගකීමෙන් තමයි ඇතුල් කරන්නත් ඕනේ. දරුවාට අලුත් අත්දැකීමක් මේ කුතුහලයේ කියනවා මේ ලිංගිකත්වයේ පිළිබඳ කුතුහලයනේ තියෙන්නේ මේක තුල. ඉතින් මේක පරිස්සමෙන් ගෞරවයෙන් වගකීමෙන් වටිනාකම් එක්ක ඇතුල් කළා නම් මම හිතන්නේ හෙට දවසේදී දරුවෝ මේක බොහොම හොඳට තීරණ ගනිවි. අනිවාර්යයෙන්ම. අපිට දැන් අවස්ථාව තියෙනවා ශාමෙන් චිත්‍රය ඇඳලා ඉවරයි නේද? ඇඳලා ඉවර වුණත් නැති වුණත් අපිට දැන් දෙන්න ඕනේ මොකද අපේ කාල වේලාව ඉවර නිසා මම දන්නවා ඇය ගොඩක්ම දක්ෂයි අපිට මේ ලැබෙන කාල වේලාව තුළ තමයි ඇය මේ එන ප්‍රබල චරිත චිත්‍රයට නගන්නේ අපි බලමු නේද ශ්‍රේයන්තයි වාව් අති විශිෂ්ටයි සමීප රූපයක් දෙන්න අපිට මම වගේ තමයි ගොඩක් ලස්සනයි අත්තටම මේ විදිහටම චිත්‍රයට නගලා තියෙනවා. ඇය දක්ෂ චිත්‍ර නිර්මාණ ශිල්පිනියක් ශාමෙන්. ගොඩක් ස්තුතියි අද දවසේදී චිත්‍රයට නැගුවට මේ රුව. බොහොම ස්තුතියි. මම හිතන්නේ මේක ඉතාමත්ම විශිෂ්ටයි. මගේ නිවසේ තියෙනවා මං පිළිබඳව කොටසක්. ඒ කොටසේ මේක ඉල්ලී තිබේ විරාමෝලා. ඔව් මොකද ඇය මම පවත්වපු දේශනයකට සම්බන්ධ වුණ පාසල් යන කාලේදී ඇයගේ පාසලේදී ඇය පුංචි එතකොට නමුත් කෙසේ වෙතත් බොහොම හොඳ දක්ෂ නිර්මාණ ශිල්පිනියක් බව අපිට
පැහැදිලි මම වෙනවා. ඇයගේ ජීවිතේත් ගොඩක් වටින අවස්ථාවක්. ඒ වගේම මගේ ජීවිතේත් ගොඩක් වටින අවස්ථාවක්. ඔබතුමත් එක්ක මේ වගේ කතා බහකට එක් වෙන්න ලැබීම අද දවසේදී අපිත් එක්ක එකතු වුණාට ගොඩාක් ගෞරව කරනවා. ගොඩක් ස්තුතිවන්ත වෙනවා. යලිත් දවසක මුණ ගැහිලා අපි කතා බහ කරමු. ගොඩක් ස්තුතියි. හොඳයි. එහෙමනම් හැමෝටම බොහොමත් ස්තුති වෙනවා හිරු කණ්ඩායමටත් ඒ වගේම නිවසේ ඉඳන් අපු ආහන අයටත්. අද දවස සුබ දවසක් බවට පත් කරගන්න. හොඳ සුබ නිමිත්තක්, හොඳ සුබ සිතුවිල්ලක් ජීවිතයට එකතු කරගන්න. ඒක තමයි ජීවිතය කියන්නේ.